බලන්න, දකින්න, කියවන්න, විඳින්න. කාන්තාව 4 දෙනාම අසම්මත චරිත. සමහර කාන්තාවක් වෛශ්‍යාවක්. නමුත් ඇය නැත්තම් කවදාවත් ජෙරිකෝවේ බලකොටු බිඳගෙන මොන්ට පොරොන්දු දේශයට යන්න හම්බෙන්නේ නැහැ. බොබ් මාලේ නිකම්ම සින්දු කියනව නෙවෙයි. බොබ් මාලේ තමුන්ගේ සංගීතයෙන් මිනිසුම අවදි කරනවා. චාලි චැප්ලින් අපිට බැලුවේ ගමන් තේරෙන නිකන් විහිළුකාරී, විහිළු සපයන්නේ. හැබැයි ඔහුට හොඳ සමාජයේ විනිවිද දැකීමේ හැකියාවක් තිබුණා. ෆාදර් වහන්සේ චිත්‍ර මූර්ති ප්‍රදර්ශනයක් කරන්න යනවා කියලා ආරංචියක් ආවා. මොකක්ද ඒකේ තේමාව? මේ චිත්‍ර මූර්ති ප්‍රදර්ශනයේ තේමාව අසම්මතය. It's about the people who have changed and enlightened the world. මේ ලෝකේ ලස්සන කරපු, මේ ලෝකේ වෙනස් කරපු, මේ ලෝකේ ආලෝකමත් කරපු මිනිසුන්ගේ කතාව. මේකේ අපි දැන් අද අත්දකින මේ සමාජයේ තියෙන අපි හිතමු මානව හිමිකම්, එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදය, මේ දේවල් නිකම්ම ලැබිච්ච දේවල් නෙවෙයි. මේ හැම දෙයක්ම ලබාගත්තේ මිනිස්සු බොහොම කැපවීමෙන්, දහඩිය හෙලලා කැපකිරීම කරලා, පරිත්‍යාගයන් කරලා, ලේහෙල්ල තමයි මේ දේවල් ලබාගත්තේ. මේ දේවල් තමයි අද අපි භුක්ති විඳින්නේ. නමුත් මේක පිටිපස්සේ ඉන්න මිනිස්සුන්ගේ පරිත්‍යාගයේ, ජීවිත පූජාවේ කතන්දරය තමයි මම මේ මූර්ති මාධ්‍යෙන් කියන්න උත්සාහ කරන්නේ. ෆාදර්, එතකොට මේ ප්‍රදර්ශනයේ පිටිපස්සේ තියෙන පිබිදීම මොකක්ද? මේ ප්‍රදර්ශනයේට මූලිකයම පිබිදීමුනේ මට සුදු බයිබලය. සුදු බයිබලයේ අපි දකින්නවට වඩා සමහර දේවල් තියෙනවා අසම්මත. හැබැයි ඒ දේවල් දෙවියන් වහන්සේගේ සැලැස්මේ කොටසක්. දැන් උදාහරණයකට ජේසුගේ පරම්පරාව ගත්තම ලූක්තුමා ඇතුළත් කරනවා කාන්තා චරිත 4ක්. සාමාන්‍යයෙන් අපි පරම්පරාව ලියන්නේ තාත්තගෙන්. තාත්තා, සීයා, මුත්තා, මේ මුත්තා, කිත්තා, කිරිකිත්තා ඔම යන්නේ. හැබැයි කාන්තාව, මේ කාන්තාව 4 දෙනාම අසම්මත චරිත. සමහර කාන්තාවක් වෛශ්‍යාවක්. නමුත් ඇය නැත්තම් කවදාවත් ජෙරිකෝවේ බලකොටු බිඳගෙන මොන්ට පොරොන්දු දේශයට යන්න හම්බෙන්නේ නැහැ. ඇය උදව් වෙනවා මේකට. තව අපි දක්වොත් එහෙම දාවිත් රජතුමාට නිල බිසෝවරු ඉන්නවා. නිල පුත්තු ඉන්නවා. හැබැයි ඔහුට හිත යනවා බෙත්ෂෙබා කියලා කාන්තාවකට. ඇය උරියාගේ භාර්යාව. උරියා කියන්නේ හිටපු සෙනවියෙක් හමුදාවේ. නමුත් ඒ දෙන්න අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඒකෙන් දරුවෙක් උපදිනවා. ඒ දරුවා තමයි සලමොන් රජයට රජ වෙන්නේ. සලමොන් රජ තමයි අපේ ඉතිහාසයේ, ඊශ්‍රායල් ඉතිහාසයේ බිහි වෙච්ච ප්‍රඥාවන්තම රජ. ඔය බර්ටෝල් බ්‍රෙස්කෝබ නාට්‍ය බලලා තියෙන හුණු වටේ කතා. ඒකට එන්නේ ඔය සලමොන් රජතුමා නඩු විසඳපු විදිය තමයි ඒකෙත් මූලික වෙන්නේ. ඒ නිසා මම මේක බයිබලයෙන් ගත්තේ. ඊට පස්සේ පේදුරුතුමා. අද ඔබ දකින්න ඇති වතිකානුවේ සුද්ධෝත්තම පාප වහන්සේ ස්වර්ගස්ත වීමත් එක්ක තිබිච්ච තත්ත්වය. මොනතරම් සංවිධානාත්මක. ලෝකයේ පළවෙනි පුරවැසියා සුද්ධෝත්තම පේතුමා පාප වහන්සේ. හැබැයි ඔය කවුද ඔය? පේදුරුතුමා. පාප වහන්සේ පූජාව තියන්නේ පේදුරුතුමාගේ සොහොනේ. ඔය වතිකානුව කියන්නේ පේදුරුතුමාගේ සොහොන. ඒක පේදුරුතුමාලා ජීවිත පරිත්‍යාගයෙන් ලේහෙලලා කරපු දේවල් වල අද ප්‍රතිඵල බාන්න වතිකානු මහා දැවැන්තව රෝමේ වැඩ සිටින හැටි. ඉතින් ඒ මිනිස්සුන්ගේ පරිත්‍යාගයන් ජීවිත පූජාවන් අපති ගිහින්නේ. අදටත් එහෙමයි. අදටත් මිනිස්සු නොඑක ආකාරයේ පරිත්‍යාගයන් කරනවා. ඒවා අපත නෙවෙයි. ඒවා මේ ලෝකෙට යහපත් දේ, සමාජයට යහපත් දේ එකතු කරනවා. ෆාදර්, බයිබලයෙන් පිට සාදලා තියෙන මූර්ති මොනවාද වහන්සේ? මම මුලින් බයිබලයෙන් පිට මම ගත්තේ මේ ලෝකේ නොඑක ආකාරයේ විවිධ ශ්‍රේෂ්ඨ වලින් දේවල් එකතු කරපු මිනිස්සු. මම ගත්තා මහත්මා ගාන්ධි, චේ ගුවෙරා, බොබ් මාලේ, එතකොට මාටින් ලූතර් කිං, එතකොට තව කවුද, මේ වගේ කැරක්ටර්ස්. මේ හැම කෙනෙක්ම නොඑක ආකාරයෙන් දෙයක්. දැන් චේ ගුවෙරා වෛද්‍යවරයෙක්. අපි දැකලා තියෙනවා ෆිල්ම්ස් වල යුද්ධෙන් පස්සේ විරුද්ධ පක්ෂයේ පනා දෙන මිනිස්සුන්ට වෙඩි තියාගෙන ගිහින් මරණ හැටි. චේ ගුවෙරා විරුද්ධ පක්ෂයටත් බෙහෙත් කරනවා.
ඊතරම් ආදරයක් තිබිච්ච මිනිස්සු. මහත්මා ගාන්ධි යනවා මේ දාගෙන ආදරය නේ මේ මිනිස්සුන්ට පැන්නගෙන. ඒ වගේ චරිත. දැන් උදාහරණයකට අපි ගමු බොබ් මාලි. බොබ් මාලි නිකම්ම සින්දු කියනව නෙවෙයි. බොබ් මාලි තමුන්ගේ සංගීතයෙන් මිනිසුන්ව අවදි කරනවා. නේ බෆලෝ සෝල්ජර් මිනිසුන්ට වෙච්ච දුක්ඛිත තත්ත්වයන්. ඒතන ඕක කියනවා rise up your rights. ඔබගේ අයිතිවාසිකම් නැගී සිටින්න. ඒක වෙනම දෙයක්. ඒ නිසා මේ මිනිසුන් ගොඩාක් දේවල් ලෝකෙට මම හැදුවා තව මේ චාලි චැප්ලින්. චාලි චැප්ලින් අපිට බැලුවේ ගමන් තේරෙන නිකන් විහිළුකාරී. විහිළු සපයන්නේ. හැබැයි ඔහුට හොඳ සමාජයේ විනිවිද දැකීමේ හැකියාවක් තිබුණා. කාර්මික විප්ලවයෙන් පස්සේ මිනිස්සුත් කාර්මීකරණය වුණා. මිනිස්සුත් හැටියට මැෂින් වල කොටස් වුණා. ඔහු ඒක දැක්ක විනිවිද. දැකලා ඔහු නිර්මාණ තුලින් ඉදිරිපත් කරා මේ මිනිස්සයාට වේගන යන දේ. අපි ගිහිල්ලා බලනවා ඒක ෆිල්ම් එකක් බලද්දි hina වෙනවා. පස්සේ අපිට තේරෙනවා අපේ නාවුනේ අපිටම නේද කියලා. ඊතරම් ලෝකේ දැකපු මිනිස්සු. මම මුළු ඔක්කොම සමස්තයම අපිට අල්ලගන්න බැරි වෙයි. නමුත් මම චරිත 25ක් අල්ලගත්තා. ඒ චරිත 25ක් මම මූර්ති හැටියට ඉදිරිපත් කරනවා. ෆාදර් ඒ වගේම වහන්සේ මේ මූර්ති සඳහා භාවිතා කරපු මාධ්‍යයන් මොනවාද? මම මාධ්‍ය කීපයක්ම භාවිතා කරා. බ්‍රොන්ස් භාවිතා කරා. ඒ වගේම කල්චර්ඩ් මාබල්, ඒ වගේම සිමෙන්ති, ඒ වගේ නොඑක ආකාරයේ මාධ්‍යයන් භාවිතා කරා. මේකට. ෆාදර් මේ ප්‍රශ්නේ තමයි හැමෝම අහන ප්‍රශ්නේ. ෆාදර් මෙම ප්‍රදර්ශන පැවැත්වෙන දිනය සහ ස්ථානය මොකක්ද? මේක පැවැත්වෙන්නේ මේක විවෘත වෙනවා මැයි මාසේ 17 වෙනිදා අපේ මල්කම් ගාඩනර් රංජිත් හිමිපාණන් සහ සංස්කෘතික පිළිබඳව ඇමති හිනිතුම සෙන්මිලි ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊට පස්සේ 18 19 දිනයන් වල අපි මේක විවෘතව පවතිනවා මේ මුළු දවස පුරාම. ඒ වගේම මේක පැවැත්වෙන්නේ ලැනල් වෙන්ට් කලාගාරයේ තිබෙන හැරල් පීරිස් කලාප. ඉතින් ඒ නිසා මම සියලුම දෙනාට ආරාධනා කරනවා මේකේ එන්න බලන්න දකින්න කියවන්න විඳින්න කියලා අසම්මතය. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ෆාදර්. ජස් වේට. ජස් වේට.